අදත් සරණීස් ඩයරි YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා සූදානම්ද? 11 වෙනි මාසේ 11 වෙනිදාට 11 කියන්නේ එනර්ජි පෝටල් එකක්. යුනිවර්ස් එක ඔයාගේ ඉන්ටෙන්ෂන්ස් ඩිලිවර් කරන ස්පෙෂල් ඩෝවේ එකක්. 11 කියන්නේ මැනිෆෙස්ටේෂන් කෝඩ් එකක්. මේ අංකය රීප්‍රසන්ට් කරනවා බැලන්ස්, ඇලයින්මන්ට්, ඒ වගේම නිව් බිගිනින්ග්ස්. ඔයා දන්නව ඇති නොවැම්බර් 11 කියන දවස අතිශයින්ම පවර්ෆුල් එනර්ජි ඩේ එකක් කියලා. ඔයා මේ දවසේ හිතන හැම පොසිටිව් තෝට් එකක්ම යුනිවර්ස් එකට දැනෙනවා, අහනවා. ඒ වගේම ඔයාට යුනිවර්ස් එක රෙස්පොන්ඩ් කරනවා. ඉතින් මේ දවසේදී නෙගටිව් තෝට්ස් වලට අවකාශය දෙන්න එපා. ඔයාගේ එනර්ජි එක දිගටම පවත්වාගෙන යන්න. calm, grateful, loving and trusting. ඒ වගේම මේ දේවල් වලට අවධානය යොමු කරන්න. ඔයාට ලැබුණු හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ ජීවිතය හැම අතින්ම හොඳ දේවල් වලට හැරෙනවා කියලා විශ්වාස කරන්න. යුනිවර්ස් එක ඔයාට මේ දවසේ දෙන abundance, love, peace and clarity accept කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් මේ දවසේ 11 manifestation list එකක් ලියන්න. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය දේවල් ලියන්න. ඔයාට මේ දේවල් තියනවා කියලා ලියන්න. ඒ වගේම ඔයාට දැනටමත් මේ දේවල් ලැබිලා තියෙනවා කියලා හිතලා ඔයා මේ යුනිවර්ස් එකට ලියන්න මේ 11 කියන ප්‍රබල දවසේ. උදාහරණයක් විදිහට I'm living a peaceful, happy life. I attract opportunities that make me shine. My dreams are turning into my reality easily. 11 දවසේ එනර්ජි එක අරන් ඔයාට කියන්න ඕන stop doubting yourself. යුනිවර්ස් එක විශ්වාස කරන්න. ඔයාගේ ටයිමින් එක perfect. ඔයාගේ prayers already heard. ඔයාගේ dreams already on their way. එහෙනම් මේ දවස අමතක කරන්න එපා. උපරිම ප්‍රයෝජන ගන්න. ඔයා powerful soul එකක්. ඔයාගේ thoughts වලින් ඔයාගේ life එක create වෙනවා. ඒ නිසා අදම අලුත් ආරම්භයක්, අලුත් පරිච්ඡේදයක් start කරන්න. Believe, visualize and let it flow because level 11 is your sign to rise. ඉතින් විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න. මේ යුනිවර්ස් එකේ ආශිර්වාදය ඔයාලා හැමෝටම ලැබේවා.